මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් සම්මා සම්බුදු සරණයි. පින්වත් ඔබ හැම දිනකටම ධර්ම sannivedanaya පෙර ගමන් වඩින බොදුනුඹේ හදවතේ නාලිකාව පින්බර නවම්පුර පසළොස්වක පොහෝදා නවම් සඳ මඩලයට මෙත් බුද්ධාභිවන්දනා ආශිර්වාද සදහම් සොයාමයකොයි මෙලෙසින් ආරම්භ කරන්නේ. ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඔබ හැම දිනකටම අපි ආරාධනා කරනවා. පින්වත්නි, සදහම් දේශනා පවත්වනු ලබන පින්වත් ස්වාමින් වහන්සේ දෙහිවල නදිමාල රූපසිංහ පාරේ පැනසන දහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති රාජකීය පඬිත විචිත්‍ර ධර්ම කතික මාලිම්බඩ පඤ්ඤාසාර අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව සාදු නදින් අපි හැමදෙනා පිළිගමු. සාදු සාදු සාදු. මේ උතුම් සද්ධර්ම දේශනාව සෑම පුරපසළොස්වක පොහෝ දවසකදීම පාහේ ධර්ම දානයේ පිණිස විසුරුවා හරින දායක වන ශ්‍රද්ධාවන්ත දායක පින්නතුන් දාන පාරමිතා එකමුතුව විසින් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ 57 වන ධර්ම දේශනාවයි අද සිද්ධ කරනු ලබන්නේ 2026 වසරේ නවම්පුර පසළොස්වක පොහෝ දවස මූලික කරගෙන. දකුණු කොරියාවේ සේවය නියුතු පින්වත් සුරේක මහත්මයා, නිලක්ෂ මහත්මයා, සංජය මදුක, රුවන් තුෂාර, ඒ වගේම ක්‍රිෂාන්ත මඩපාතගේ මහත්මයා, අසේල මහත්මයා, නදීෂ මහත්මයා, ඒ වගේම යසපාල මහත්මයා, නදුක මහත්මයා, ක්‍රිෂානි මහත්මිය, සහන්, සම්පත් යන පින්වත් පිරිස ධර්ම දානය පූජා කරනවා අපේ දාන පාරමිතා එකමුතුවේ පින්වත් පිරිස. මේ පින්තුන්ගේ නමින් පරිලෝසපත් වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලුම සම්මාදිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින දෙමාපියන් හැම දෙනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. අතිගෞරවනීය ගලිගමු ඥානදීප ස්වාමීන් වහන්සේටත් පින්වත් මාලිම්බඩ පඤ්ඤාසාර පින්වන්ත දේශකයන්න් වහන්සේටත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටම යහපත අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නේක විද අරමුණු සිද්ධාගෙන බොහොම ගෞරවයෙන් පින්වත් ස්වාමීන් වහන්සේට සද්ධර්ම දේශනාව වෙනුවෙන් අපි ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙත් රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි, සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ උතුම් දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ සෑම පෝදිනකම
මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන දාන පාරමිතා එකමුතුවයි. මේ දායකත්වයෙන් ක්‍රියා කරන ධර්ම දේශනාව 57 වන දේශනාවයි. අවුරුදු 5කට ආසන්න කාලයක් මේ පින්වතුන් සෑම පෝය දවසකම මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් ක්‍රියා කරනවා. ලංකාවෙන් ඈත දුරු රටකට ගිහිල්ලා කොරියාව වගේ ඈත රටකට ගිහිල්ලා රැකියාව කරන ගමන් තමයි මෙවන් උදාරතර මහා පින්කමකට දායකත්වයෙන් කටයුතු කරන්නේ. දැනට දකුණු කොරියාවේ සේවය කරන සුරේක, නිලක්ෂ, සංජය, මදුක, රුවන්, තුෂාර, ක්‍රිෂාන්ත මඩපාතගේ, අසීල, නදීශ, යසපාල, නදුක, ක්‍රිෂානි, සහන්, සම්පත් යන පුණ්‍යවන්ත පිරිස තමයි මේ දායකත්වයෙන් ක්‍රියා කරන්නේ. අරමුණු අතරේ සඳහන් කරනෝ දැනට මේ දාන පාරමිතාව එකමුතුවේ සමාජික සමාජිකාවන් නමින් පරලෝසපත් වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දරුවන්ගේ ලංකාවේ සුජීවත්ව සිටින දෙමාපියන්ට පවුලේ සහෝදර සහෝදරියන්ට ආශිර්වාද කිරීම, ඒ වගේම පූජ්‍යපාද කලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට, දේශකයාණන් වහන්සේට, මේ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීම. මේ අරමුණු මුදුන්පත් කරගෙන තමයි මේ උදාරතර මහා ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඉතින් පින්නතුනි, පළමුව බණපදයකට අවධානය යොමු කරලා දේශනාව අවසානයේදී ආශිර්වාද කිරීම, පුණ්‍යානුමෝදනා කිරීම කරමු. පින්නතුනි, අපි මේ නිරතව ඉන්නේ අනවරාග සංසාරයක. මේ සසර මෙරි මෙරි ඉපදී අපි ගමන් කරනවා. කවදා සසරට එකතු වුණාද? කවදා සසරින් එතර වෙන්න පුළුවන් වේද කියලා අපි කාටවත් කියන්න බෑ. මරණයටපත් වෙලා නැවතත් අපි උපදින තැන කොතනද කියලා අපිට කාටවත් කියන්න බෑ. ඒ තරම් අවිනිශ්චිත වූ සසරක තමයි අපි නිරතව සිටින්නේ. මේ සසර මෙරි මෙරි අපි උපදින්න හේතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හේතු දෙකක්. ඒ හේතු දෙක තමයි, එකක් අවිද්‍යාව, අනෙක තණ්හා. මේ අවිද්‍යා තණ්හා දෙක නිසා තමයි අපි සසර උපදින්නේ, මරණයටපත් වෙලා නැවත උපදින්නේ. මේ කාරණා දෙක නිසා මේ සිත තුළ ක්‍රියාත්මක වන මේ අවිද්‍යාව දුරු කිරීම සඳහා
තණ්හාව දුරු කිරීම සඳහා ක්‍රියා කළ යුතුයි. ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් දහම තුල අන්තර්ගතයි. පුහුදුන් කෙනෙකුට කල්යාණ ප්‍රතඥ තත්ත්වයටපත් වෙන්න. කල්යාණ ප්‍රතඥයාට සෝවාන් මගඵල ලබන්න. සෝවාන් කෙනෙකුට සකදාගාමි මගඵල නුවණ ලබන්න. සකදාගාමි කෙනාට අනාගාමි වෙන්න. අනාගාමි වෙනාට රහත් ඵලය ලබන්න තියෙන මාර්ගය මෙන්න මේකයි කියලා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ආදි බ්‍රහ්මචර්ය ප්‍රඥා සූත්‍රයේදී දේශනා කොට වදාළා. එහිදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් විසින් අනුගමනය කළ යුතු කරුණු 8ක් දේශනා කළා. අන්නේ කරුණු 8 තමයි අපි අද මේ දේශනාවේදී සලකා බලන්නේ. පින්නතුනි, පළවෙනි කරුණ තමයි කෙනෙකුට සෝවාන් වෙන්නත්, සෝවාන් කෙනෙකුට සකදාගාමි, අනාගාමි, අරහත් වෙන්නත් බලපාන පළවෙනිම කාරණාව ශාස්ත්‍රූන් වහන්සේ ආශ්‍රය කිරීම, ඇසුරු කිරීම. අපේ ශාස්ත්‍රූන් වහන්සේ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ. බුදුහාමුදුරුවෝ ධර්මාන සමය තුළදී නම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කරන්න උන්වහන්සේගෙන් උපදෙස් ගන්න තිබුණා. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා. එහෙනම් ශාස්ත්‍රූන් වහන්සේගේ ඇසුර කියන්නේ මොකද්ද? ශාස්ත්‍රූන් වහන්සේගේ ඇසුර කියන්නේ පින්වතුනි, යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකීද ඔහු මා දකිනවා. මා කියන්නේ කවුද? ශාස්ත්‍රූන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපි ශාස්ත්‍රූන් වහන්සේ ඇසුරු කරනවා කියලා අපි ඇසුරු කරන්න ඕනේ නම් වර්තමානයේ ධර්මයයි. ධර්මය ජීවිතයට සමීප කරගනිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ ධර්ම මාර්ගයේ අනුගමනය නොකර කාටවත් පින්නතුනි නිර්වාණය පසක් කරගන්න බෑ. ධර්මය ඇසුරු කරනවායි කියන්නේ බණ පොත් ටික ගෙනල්ලා තමන්ගේ කාමරේ අල්මාරියක තැන්පත් කරගන්න එක නෙවෙයි. එහෙනම් නැත්තම් තමන් නිදන ඇඳ ළඟ මේසයක් තියලා මේසෙ උඩ තැන්පත් කරලා තියෙන එකක් නෙවෙයි. ඒ ත්‍රිපිටකගත පෙළ දහමේ තියෙන ධර්මය කියවා අසා සොයා බලා ජීවිතයට එකතු කරගන්න එකයි. ඉතින් පින්වතුනි, ගිහි පින්වතුන් වන ඔබට බණ පොතක් බලලා එකපාරට තේරුම් ගන්න අමාරුයි. පාලි භාෂාව දැනගන්න ඕන.
එහෙම නැත්තම් සිංහලෙන් තියෙනවා පැරණි සිංහලය දැනගන්න. අපි හිතමු සරල සිංහලෙන් තියෙන එකක් බැලුවයි කියලා. සූත්‍රයක් කරගෙන. එතකොට එක සූත්‍රයක් තේරුම් ගන්න තව සූත්‍ර කීපයක ඇතුළත් කරුණු දැනගන්න ඕන. එහෙනම් ශාස්ත්‍රෝන් වහන්සේගේ ඇසුර කියලා මෙතනදී අදහස් කරන්නේ වර්තමානයේ ඒ ධර්මය නිවැරදිව පැහැදිලිව සරලව තේරුම් ගන්න පුළුවන් වන විදියට ධර්මය විකෘති නොකර සැබෑ දහම සත්‍ය වූ පෙළ දහම ජනතාවට සමීප කරන නිර්වද්‍ය වූ දහම ජනතාවට සමීප කරන සිල්වත් ගුණවත් බහුශ්‍රත භික්ෂුවක් ආශ්‍රය කරන එක තමයි මෙතන වර්තමානයේ ගුරුවරයාගේ ඇසුර කියලා කියන්නේ. මොකද පින්නතුනි මෙසේ ගුරු ඇසුරකින් තොරව සැබෑ දහම තමන්ගේ හදවතට සමීප කරගන්න බෑ. ගැඹුරු ධර්ම කරුණු සරලව කියලා දෙන ධර්මදර බහුශ්‍රත භික්ෂුවක් ආශ්‍රය කරන එක. එතකොට තමයි දහම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකට තමයි මේ කියන්නේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ඇසුර කියලා. දෙක. ඔන්න පළවෙනි කාරණේ. මොකටද මේ කාරණා? ප්‍රතඥ කෙනාට සෝවාන් වෙන්න, සෝවාන් කෙනාට සකදාගාමි, සකදාගාමි කෙනාට අනාගාමි, අනාගාමි කෙනාට රහත්. මේ මගඵල ලබන්න. ඒකටයි අවශ්‍ය. ඔන්න පළවෙනි කාරණේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ආශ්‍රය. දෙක. ඇසෝ ධර්මය අරුත් විමසමින්, අර්ථ විමසමින්, සැකතැන් විමසමින් නිතර නිතර ගුරුවරයා මුණ ගැහිලා ඇත්ත යථාර්ථය දැනගන්න ඕන. ධර්මය තේරුම් ගනිමින් භාවනා වඩමින් යන කෙනාට පින්නතුනි අත්‍යවශ්‍යයි ධර්මයේ අරුත් දැනගෙන ධර්මය නිතර නිතර ප්‍රශ්න කරලා වටහා ගන්න එක. ඒකට අර ශාස්ත්‍රූවරයා ළඟින් ආශ්‍රය කරන ගම ශාස්ත්‍රූවරයාගෙන් නැත්තම් ගුරුවරයාගෙන් ඒ තොරතුරු විමසන්න ඕන. සැකතැනක් තියාගෙන කටයුතු කරන්න බෑ. සැකතැන් දුරු කරගෙන ඉදිරියට යා යුතුයි පින්නත්. ඔන්න දෙවැනි කාරණාව ඒකයි. එතකොට ධර්මයෙන් මනා ලෙස දැනුවත් වෙනවා. පින්නතුනි ඉස්සෙල්ලා අවශ්‍ය ධර්මය අවබෝධයට පෙර දැනීමනේ. නිවැරදි දහම දැන ගැනීම. ධර්මයේ දැනුමින් තමයි ධර්මාවබෝධයට යන්න ඕන. දැන් කෙනෙකුට ධර්මයේ ශ්‍රවණය කරද්දිම දැනීම එනකොටම අවබෝධයක් ලැබෙනවා. ධර්මය අසද්දීම ධර්මාවබෝධය ලැබෙනව සමහරුන්ට. ඒක සංසාරේ තියෙන හැකියාව. හැබැයි හැම කෙනාටම එහෙම වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ධර්මයෙන් දැනුවත් වෙලා කලක් ගිහිල්ලා භාවනා කරලා ඒ අනුව තමයි ධර්ම අවබෝධය ලැබෙන්නේ. මොකද පින්නතුනේ එක එක්කෙනාගේ චරිත වෙනස් නිසා.
සමහරු රාග චරිත, සමහරු දේශ චරිත, සමහරු මෝහ චරිත, සමහරු සද්ධා චරිත, සමහරු බුද්ධි චරිත, සමහරු විතක්ක චරිත. ඒ නිසා ධර්මය අහනකොටම සමහරෙකුට වැටහෙන්න පුළුවන්. සමහරු කලක් පුරුදු පුහුණු කරන්න ඕන ධර්මය අවබෝධ වෙන්න නම්. දෙවැනි කරුණ 3. ධර්මාවබෝධය ලබන්න නිතර නිතර බණ අහන්න ඕන. සමහරට එකම බණ වෙන්න පුළුවන්. එකම දේශනාව වෙන්න පුළුවන්. මම මේ දේශනාව අහලා තියෙනවා මේක නම් ඕනේ නැහැ කියලා පැත්තකට දාන්න එපා. පින්නතුනි අපි සමහර සූත්‍ර කියවනකොට එක සැරේම සියලු අර්ථ වැටහෙන්නේ නැහැ. දෙවනි සැරේ කියවනකොට පළවෙනි සැරේට වඩා ලොකු වැටහීමක් ඇති වෙනවා. සමහර සූත්‍ර අපි 20 30 වතාවේ කියවලා තියෙනවා. අටුවාව බලලා තියෙනවා. මොකද ඒකේ තියෙන ගුණාත්මක බව අර්ථ පියවරෙන් පියවර තමයි වැටහෙන්නේ. මම නිතර ආශ කරන පොතක් තමයි රේරුකාණේ චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සූවිසි ගුණ විවරණය කියන එක. කියන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ විස්තර කරලා තියෙනවා. පින්වතුනි මම මේ පොත 20 වතාවකට වඩා කියවලා තියෙනවා. දැන් වැටහෙනවා පළවෙනි වතාවේ කියවනකොට ඒන් මා අවබෝධ කරගත්තේ කොච්චර සුළු දෙයක්ද කියලා. දැන් 20 වතාවකට වඩා කියවලා තියෙනවා. ඊළඟ සැරේ කියවනකොට අච්චර කියවලත් ඊළඟ සැරේ කියවනකොට කලින් නොපෙනිච්ච ගුණයක් ආයි පේන්න පටන් ගන්නවා. ඒ නිසා මේ බණ නම් මං අහලා තියෙනවා කියලා පැත්තකට දාන්න එපා. බණ කියන ඒවා ධර්මය කියන එක පින්නතුනි එකම දේ නිතර නිතර ශ්‍රවණය කරන්න ඕන. එතකොට තමයි අර අවබෝධය එන්නේ. ඒ නිසා බණ අහන්න ඕන, බණ පොත් කියවන්න ඕන, ධර්ම සාකච්ඡාවලට සම්බන්ධ වෙන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි අපේ ඉලක්කය සපුරා ගන්න අපට පුළුවන් වෙන්නේ. මම නම් ওই දේශනාව අහලා තියෙනවා මට නම් ඕක වැඩක් නැහැ කියලා පැත්තකට දාන්න බෑ. මොකද එක දේශනාවක් ඇහුවාම දේශනාවේ සියලු කරුණු එක විට මතක තියෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. ඒකයි පින්නත. එතකොට ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මීය මතක තියාගන්න නම් කෙනෙකුට විවේකය අවශ්‍යයි. විවේකය බෙදෙන ආකාර දෙකකට. ඒ දෙක තමයි. එක කාය විවේකය, දෙක චිත්ත විවේකය. භික්ෂූන් වහන්සේලාට බුදුහාමුදුරෝ දේශනා කරනවා කාය විවේකය ලබන්න අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. අරඤ්‍යගතෝවා ආරණ්‍යක වාසය කිරීම. රුක් මුල් වනසෙනසුන් ආශ්‍රය කිරීම. ශුඤ්ඤාගාරගතෝවා ජන ශූන්‍ය ප්‍රදේශයක වාසය කිරීම. එතකොට අපට කාය විවේකී ලැබෙනවා. දැන් පෙන්නතුනි ඔබට භික්ෂුවකට භික්ෂුණියකට පුළුවන් වනගත වෙන්න.
ගිහියන් හැටියට ඔබට හිතේවි අපිට බෑනේ කියලා. පින්නතුනි ඔබට වනාන්තරයටම යන්න ඕනේ නැහැ. ඒ පසුබිම ගෙදර හදා ගන්න පුළුවන්. ඒ කොහොමද? දැන් දවල් දවසේ ඔබ හරි කාර්යබහුලයි. වැඩට යනවා. දරුවන්ගේ වැඩ කරන්න ඕන. මුණුබුරු මිනිබිරියන්ගේ වැඩ කරන්න ඕන. අසල්වාසීන්ගේ වැඩ තියෙනවා. යුතුයකම් ඉෂ්ට කරන්න තියෙනවා. ගොඩාක් දේවල් නේ. මෙහෙම ගොඩාක් දේවල් තියෙන නිසා දවල්ට ගෙදර හිටියත් පොඩි අය ඉන්නව නම් කෑ ගහනවා. සෙල්ලම් කරනවා. අල්ලපු ගෙවල් වල සද්ද ඇහෙනවා. කුරුල්ලෝ බල්ලෝ බලල්ලෝ කෑ ගහනවා ඇහෙනවා. දැන් එතකොට කොහොමද එතන කාය විවේකයක් හදාගන්න බෑ. අරම නිකන් කරච්චල්කාරී පරිසරයක්. මේ අය අතහැරලා වනගත වෙන්නත් බෑ. ඒ නිසා ඔබ කල යුතු දේ තමයි සතියකට දවසක් හෝ දෙකක්ද ඔබ කල්පනා කරන්න. මෙහෙම විවේකීව ඉන්න. ආන්න එතකොට ඔබට පුළුවන් පින්නතුනි ඔබ බලාපොරොත්තු වෙනවා නම් මං අද විවේකීව ඉන්නවා කියලා ඔබේ කටයුතු අඩු ගානේ රාත්‍රී 9:30 9:00 වෙනකොටවත් අවසන් කරන්න. අවසන් කළා නිින්දට යන්න. අඩු ගානේ 9:30 වෙනකොට. 9:30 වෙනකොට ඉවර කරගන්න පුළුවන්. ප්ලෑන් කරොත්, සැලසුම් කරොත්. ඊට පස්සේ ඔබට පුළුවන් හොඳට කල්පනාවෙන් නිදා ගන්නවා. මං හෙට උදේ 3ට නැගිටිනවා. නැගිටලා මූණකට හොද ගන්නවා. අවශ්‍ය නම් තේ එකක් බොනවා. ඒ අතරේ බුදුහාමුදුරන්ට ගිලන්පස එකක් සකස් කරනවා. පැන් වීදුරුවක් සකස් කරනවා. පහන දල්වනවා. කෙටියෙන් වන්දනා කරනවා. වන්දනා කරලා අන්න ඔබට පුළුවන් දැන් ගෙදර කවුරුන් නිදි. දැන් ගෙදර පරිසරය හොඳයි. කවුරුත් නිදිනේ. නිශ්ශබ්දයි. දරුවෝන්ගේ මොනුබුරාලගේ මිනිබිරීලගේ හඬක් නැහැ. අසල්වාසීන්ගේ හඬක් නැහැ. කලබලකාරී බවක් නැහැ. බොහොම නිශ්ශබ්ද ශාන්ත පරිසරයක්. දැන් ඔබට පුළුවන් අන්න විවේකය හදාගන්න. භික්ෂුව අරණ්‍යගත වුණා වගේ ඔබ නිවසේම අරණ්‍යගත වීමක් කරගන්න පුළුවන්. අන්න එහෙමයි අවශ්‍යතාවය තියෙනවා නම් කරගන්න ඕන. පින්නතුනි. එතකොට අන්නේ తත්වය ඔබ ඇති කරගන්න ඕන. එතකොට කයට විවේකයේ තියෙනකොට තමයි මනසට විවේකයේ දැනෙන්නේ. එක පැත්තක්. තව පැත්තකින් මනසට විවේකයේ තියෙනකොට තමයි කායික වෙහෙස දුරු වෙන්නේ. දෙපැත්තම එකට බද්ධ වෙලා යන්නේ. එතකොට කාය විවේකයේ විතරක් හරියන්නේ නැහැ. චිත්ත විවේකය ඕන. අපේ හිත කලබල කරනවා. නොසන්සුන් කරනවා. මොනවයින්ද? කෙලෙස් වලින්. එහෙනම් චිත්ත විවේකය නැති කරන්නේ සිතට නැගෙන සිතුවිලි වලින්. සිතට නැගෙන සිතුවිලි තමයි පින්නතුනේ චිත්ත විවේකය නැති කරන්නේ. මොනවද සිතට නැගෙන සිතුවිලි? ඒවට කියනවා
පංච නීවරණ කියලා. නී කියන්නේ නැති කරනවා, වාන කියන්නේ තෘෂ්ණාව. එතකොට නිවන කියන්නේ තෘෂ්ණාව නැති කරන එක. එහෙනම් තෘෂ්ණාව නැති කරන්න යන ගමනේදී ඒක වහන, ඒකට බාධා කරන ස්වභාවය කවුද කරන්නේ? ඔන්න ඔය නීවරණ. නිවන වහනවා, නිවන ආවරණය කරනවා. එතකොට නිවනට තියෙන බාධකය තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව දුරු කරන්න යන ගමනේදී ඒ දුරු කරන්නේ නැතුව ඒක වඩන්න උපකාර වෙනවා. මොනවද? මෙන්න මේ නීවරණ. නිවන වහනවා, නිවන ආවරණය කරනවා. එතකොට චිත්ත විවේකේ නැති වෙනවා. එහෙනම් චිත්ත විවේකය අත්‍යවශ්‍යයි මේ ගමනට. සෝවාන් වෙන්න, සකදාගාමි වෙන්න, අනාගාමි වෙන්න, රහත් වෙන්න. පින්නතුනි, මේ නීවරණ අතරේ තියෙනවා කාම ඡන්දය. කාම ඡන්ද කියන්නේ කාම වස්තුන්ට ති කැමැත්ත. කාම වස්තුන් ලෞකික ජීවිතයේ, ගිහි ජීවිතේ පරිහරණය කළාට වරදක් නැහැ. හැබැයි ඒ පංචකාම සම්පත්, පස්කම් සුව පින්නතුනි, පංචකාම සම්පත් එකම අරමුණ කරගෙන, එකම අරමුණ කරගෙන කටයුතු කිරීමෙන් තමා තුළ කෙලෙස් වැඩි වෙනව මිස අඩු වෙන්නේ. කාම සම්පත් අනුභවයේ සීමාවක් දාන්න බෑ. ඒ නිසා ඒවායේ පසුපස හඹා යාමෙන් ඇතිවීමක් නෑ. අන්න චිත්ත විවේකයේ නැති වෙන හැටි. ඒ නිසා කාම ඡන්දයෙන් ඉවත් වෙන්න ඕන. එකපාරට අමාරුයි. ඉස්සෙල්ලා අඩු කරගන්න. සීමා කරගන්න. කය අවශ්‍ය. චිත්ත විවේකයේ නැති වෙන තවත් එකක් තමයි පින්නතුනි, ව්‍යාපාදය. ව්‍යාපාද කියන්නේ තරහ, ක්‍රෝධය, වෛරය, අමනාපය, මේ වගේ සිතුවිලි. සිත තුළ විවේකයේ නැති වෙන දෙයක්. මොකද්ද සිත තුළ විවේකය නැති වෙන්නේ? එහෙනම් පැහැදිලිවම පින්නතුනි, මේ වෛරී සහගත නැත්තම් කෝප සහගත සිතුවිල්ල. කෝප සහගත සිතුවිල්ල. මේකෙන් තමයි මේ වෛරය නිසා තමයි සිතේ විවේකය, සිතේ සංසුන් බව නැති වෙලා යන්නේ. ඔන්න විවේකය නැති වෙන තවත් එකක් තමයි ව්‍යාපාද, පටිග කියලා කියන්නේ. කොහොම හරි අඩු කරගන්නවා. කේන්ති යන ගතිය අඩු කරගන්නවා. මේකයි. තුන තීන මිද්ද. විවේකය, චිත්ත විවේකය නැති වෙන තවත් කරුණක් තමයි තීන මිද්ද. ඒ කියන්නේ හිතේ තියෙන කුසලයට තියෙන අලසකම, කම්මැලිකම, උදාසීනකම, නිද්‍රාශීලීකම, කුසලයක් ඇති කරගන්න තියෙන ස්වභාවය. ඒ නිසා මෙන්න මේ ස්වභාවය වටහා ගන්න ඕන.
පින්නතුනේ වටහාගෙන කටයුතු කරන්න ඕන. කුසලයට කම්මැලි වුණොත් කවදාවත් සිත දියුණු කර ගැනීමේ කාර්යභාරය සිද්ධ කරගන්න බෑ. සිත දියුණු කර ගැනීමේ කාර්යභාරය කරන්න ඕන පින්නතුනි තමා තුළ කම්මැලිකම අතහැරලා දාලා ආරත්ත වීර්යයෙන් නොපසුබස්නා වීර්යයෙන් කටයුතු කරන්නට තරම් හැකියාවක් අපි තුල තියෙන්න ඕන. ස්වභාවිකයි. ඊළඟට තියෙනවා උද්දච්ච කුක්කුච්ච කියලා සිතුවිල්ලක්. උද්දච්ච කියන්නේ මෙතන උඩඟුකම නෙමෙයි පින්නතුනි. උද්දච්ච කියලා කියන්නේ හිතේ තියෙන විසිරෙන ගතිය, නොසන්සුන් ගතිය. වේලිච්ච අලු ගොඩකට දූවිලි ගොඩකට ගල් කැටයකින් ගැහුවොත් මේ අලු ටික මේ දූවිලි ටික විසිරලා යනවා. අන්න ඒ වගේ අපේ හිතත් විසිරෙනවා. කොහෙද? අරමුණු වල. ඉතින් එහෙම නැතුව හිත සංසුන් කරගෙන කටයුතු කරන්නට හැකියාව ලැබෙන්න ඕන. නැත්නම් චිත්ත විවේකයක් ඇති වෙන්නේ. ඊළඟට කුක්කුච්ච කියලා කියන්නේ හිතේ තියෙන පසුතැවෙන ගතිය. අතීතය ගැන හිත හිතා පසුතැවෙනවා. මට අහවල් දේ කරගන්න බැරි වුණා. එහෙම නැත්තම් මම අහවල් දේ කළේ අපරාධය. මම අහවල් දේ කිව්වේ අපේ අපරාධය. මට ඒක නොකියන්න තමයි තිබුණේ. ඒක නොකරන්න තමයි මට තිබුණේ. අන්න එහෙම ඇති වෙන සිතුවිල්ල. එතකොට අතීතය ගැන හිත හිතා පසුතැවෙනවා, අනාගතය ගැන හිත හිතා දුක් වෙනවා. මේ දෙකෙන්ම වැඩක් නැහැ. බුදුදහම කියන්නේ වර්තමානයේ ජීවත් වෙන්න. ඉතින් වර්තමානයේ ජීවත් වෙන්න මේ අතීතය ගැන පසුතැවීමත් අනාගතය ගැන දුක් වීමත් කියන දෙකෙන්ම අත මිදෙන්න ඕන. ඊළඟට තියෙනවා තවත් සිතුවිල්ලක්. විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ සැකය. මොනවා ගැන සැකද? බුදුහාමුදුරුවෝ ගැන සැකයි. බුදු ගුණ ගැන සැකයි. ධර්මයේ ගැන සැකයි. දහම් ගුණ ගැන සැකයි. සංඝයා සැකයි. සංඝ ගුණ ගැන සැකයි. එලොව ගැනත් සැකයි, පරලොව ගැනත් සැකයි. දැන් ඔය සැකය තියාගෙන කවදාවත් ධර්මානුකූල ජීවිතයක ඉදිරියට යන්න බෑ. ධර්මානුකූල ජීවිතයක ඉදිරියට යන්න නම් සැකය කියන එක අයින් වෙන්න ඕන. සැකය තියෙන තාක්කල් අපේ සිතේ තියෙන්නේ නොසන්සුන්කමක්. කිසිම විවේකයක් හිතට නැහැ. එහෙනම් හිත අවුල් වෙන්නේ, හිත නොසන්සුන් වෙන්නේ, හිතේ විවේකය නැති වෙන්නේ මෙන්න මෙවන් අන්තවාදී සිතුවිලි නිසා. මේ අන්තවාදී සිතුවිලි වලින් සිත අත් මිදෙන්න ඕන. අන්න එතකොට තමයි සිතට විවේකය ලැබෙන්නේ. මෙන්න මේ විවේකය නැතුව පින්වතුනි අපට කවදාවත් බෑ අපේ ඉලක්ක සපුරා ගන්න. හෙවත් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න. ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්න අපට බෑ. ඒ නිසා මෙවැනි තත්වයක් අපි තේරුම් ගන්න ඕන. ඔන්න දැන් කාරණා තුනක් කිව්වා. එක ශාස්ත්‍රෝන් වහන්සේගේ ඇසුර.
දෙක ශාස්ත්‍රූන් වහන්සේ හිවත් ගුරුවරයා නිතර නිතර ආශ්‍රය කරගෙන සැකතැන් දුරු කරගෙන අර්ථ විමසලා ධර්මයේ හරි තැනට ගමන් කරන එක. 3 ධර්මයේ නිතර නිතර ශ්‍රවණය කරමින් බණ පොත් කියවමින් ධර්ම සාකච්ඡා කරමින් ඒ සඳහා කාය විවේක චිත්ත විවේක ඇති කර ගනිමින් කටයුතු කිරීම. 4 සීලවන්ත භාවය. සිල්වත් වෙන්න ඕනේ පින්නතුනි. සීලෙන් තොර විමුක්තියක් නැහැ. සමහරව හිතනවා විමුක්තිය ලබන්න සීලය ඕන නැහැ කියලා. සමාධිය හා භාවනාව තිබුණම ඇති කියලා. පින්නතුනි. සමාධිය ඇති කරගන්න සීලයෙන් තොරව බෑ. චිත්ත සමාධිය ඇති වෙන්නේ සිල්වත් බවත් එක්ක. එහෙම නැත්නම් අපි පස්පව් දස අකුසල් කරනවා. පස්පව් දස අකුසල් කරන ගමන් ඔබ හිතන්නකෝ පුළුවන්ද කියලා මේ කුසල අරමුණක් හිතට ගන්න. බෑනේ. කුසල අරමුණක් හිතට එන්න නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය දේ තමයි මොකද්ද? කුසල අරමුණක් හිතට එන්න සීලවන්තභාවය ඕන. මුලින් කායික වාචසික සංවරකම. ඊට පස්සේ හිතේ සංවරකම. ඒ නිසා ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා සීලවන්ත බව අත්‍යවශ්‍යයි. නිවන පසක් කරගන්න. 4 5 පස්වෙනි කාරණේ තමයි මේ බහුශ්‍රృత බව. බහුශ්‍රృత බව කියලා කියන්නේ බොහෝ ඇසූ පිරු තැන් ඇති බව. බොහෝ ඇසූ පිරු තැන් ඇති ස්වභාවය ඇති කරගන්න හැමතිස්සෙම ධර්මය අසුරු කරන්න ඕන. ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න. බණ අහන්න ඕන, බණ පොත් කියවන්න ඕන. ධර්ම සාකච්ඡා කරන්න ඕන. සැකතෙන් දුරු කරගන්න ඕන. අර්ථ විග්‍රහ දැනගන්න ඕන. එයින් තමයි බහුශ්‍රృత බව ඇති වෙන්නේ. පස්වෙනි කරුණ. 6 පින්නතුනි අපේ ඉලක්ක ජය ගන්න බෑ වීරියෙන් තොරව. දැන් බෝධිසත්වයෝ සංසාරේ බෝධිසත්ව කාලේ වීරිය පාරමිතාවක් සම්පූර්ණ කළා. වීරිය පාරමිතාවක්. වීරිය පාරමිතා, වීරිය උපපාරමිතා, වීරිය පරමත්ත පාරමිතා ආකාර 3කින් පිරුවා. දැන් සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් ආතාපි නොපසුබස්නා වීරිය ඕන. ලෞකික ජීවිතයේ ඉලක්ක ජය ගන්නත් ලෝකෝත්තර ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කර ගන්නත් විමුක්තියෙන් මේ වීරියෙන් තොරව බෑ. දැන් බෝධිසත්වය කොච්චර වීරිය කරාද අවසාන භවයේ තත්ත්වකිලමතාන යෝගය වඩමින්. ඊට පස්සේ මැද පිළිවෙලට ඇවිල්ලා අවසානයේ වීරිය වැඩුවා. ඇසතු රුක ළඟ ඉඳගත්තා මම බුදු වෙලා මිස මෙතනින් නැගිටින්නේ නැහැ. වීරිය. චතුරංග වීරිය උපදවා ගත්තා. ඒකයි පින්නතුන වීරිය නැතුව බෑ. ඊළඟට පින්නතුනි 7 වෙනි කාරණාව තමයි විමුක්තිය ලබන්න සෝවාන් වෙන්න සකදාගාමි අනාගාමි රහත් වෙන්න අවශ්‍යයි. දෙතිස් කතාවලින් ඈත් වෙන එක. මොනවද දෙතිස් කතා? රාජ කතා, චෝර කතා. මේ වගේ කතන්දර තියෙනවා. රජවරුන් ගැන කියලා කියන්නේ මේ දේශපාලනය ගැන. කෙස් පැලෙන තර්ක දදා වරු ගණන් ගත කර
වෙන කෙනෙක් දේශපාලනය කරන්නේ. අපි දේශපාලනය කතා කරන්න ගිහිල්ලා නිකන් හිතක වෙහෙසටපත් කරගන්න. කාලය නාස්ති කරගන්නවා. මුදල් වියදම් කරගන්නවා. තමන්ගේ රැකියාව කරන්න තියෙන වෙලාව නැති කරගන්නවා. ඒ නිසා අත්‍යවශ්‍ය දෙයක් තමයි පින්නතුනි. මොකද්ද? අත්‍යවශ්‍ය දේ තමයි හැම මොහොතකම මේ දේශපාලඥයෝ ගැන, එහෙම නැත්නම් හොරකම් හා හොරුන් ගැන, නළු නිළියෝ ගැන වැඩක් නැති කතා. අපමණ රේණුක වැඩක් නෑ පින්නතුනි. ඒ නිසා ඒවයින් අයින් වෙලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා කතා කළ යුතු දේවල්. ඒවට කියනවා දස කතා කියලා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, අන්න කතා කරන්න ඕන දේවල්. අප්පිච්ච කතා, ඒ කියන්නේ අල්පේච්ඡතාවය ගැන කතා කරන්නේ. මහේච්ඡතාවය ගැන නෙවෙයි, අල්පේච්ඡතාවය ගැන. සන්තුට්ටි කතා, ලද දෙයින් තුටු වීම ගැන කතා කරන්නේ. වෙන දේවල් ඕනේ නැහැ. විවේකය ගැන, කාය විවේක, චිත්ත විවේක ගැන කතා කරන්නේ. කෙලෙස් වලින් මිදීම ගැන කතා කරන්නේ. ඒක තමයි අවශ්‍ය. අන්න එතෙන්ටයි අපි එන්න ඕන පින්නතුනේ. විමුක්තිය ලබන්න නම්. 8 වෙනි කාරණේවත් අවසාන කාරණේ තමයි උදයත්ත ඥානයෙන් යුක්ත වීම. මොකද හැම විටම හේතුඵල සම්බන්ධතාවය දකින්න එක යමක. හැම දෙයක්ම ඇති වෙන්නේ හේතු ප්‍රත්‍ය එකතු වෙන්නේ. ඒවායේ ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල සම්බන්ධය. ඒ නිසා හේතුඵල සම්බන්ධයේ දකිමින් කටයුතු කරන්න. හේතුඵල සම්බන්ධයේ දකිමින් කටයුතු කළොත් අපට පුළුවන් මේ හේතුව නිසා තමයි මේ ඵලය ඇති වෙලා තියෙන්නේ. ීමස්මින් සති ඉදං හෝති. ීමස්ස උපාදා ඉදං උප්පජ්ජති. මේ හේතු උපදීමෙන් තමයි මේ ඵලය උපදින්නේ. හේතු නැතිවීමෙන් තමයි ඵලය නැති වෙන්නේ. එතකොට ඵලය නැති කරන්න නම් ඉස්සෙල්ලා හේතු ටික නැති කරන්න. මේක තමයි දකින්න ඕන දේ. ඒ නිසා මෙන්න මේ తত্ত্বය වටහාගෙන කටයුතු කළොත් අපිට පුළුවන් පින්නතුනි මේ උතුම් නිවන් මාගේ ගමන් කරන්න. ඒ නිසා නිර්වාණගාමී ප්‍රතිපදාව තමයි මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසා ඔබත් පොහොතුන් භවයේ ඉඳලා එක පියවරක් හරි ඉස්සරහට යන්න නම් මේ ධර්ම කාරණා 8 ජීවිතයට එකතු කරගෙන ඒ අනුව පිළිපදමින් ක්‍රියා කරන්න. ඔබට ස්ථිර වශයෙන් ඔබේ ඉන්න තැනින් එක පියවරක් ඉස්සරහට තබන්න පුළුවන් වෙයි. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට මේ බුදු බණ පදය අපට ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරමු. අද මේ උදාර දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කළේ වෙනදා වගේම දාන පාරමිතා එකමුතුවයි. සෑම මාසයකම සිදු කරන පෝදා සිදු කරන දේශනාව, ඒ දේශනාවේ දායකත්වයේ තමයි අරගෙන තියෙන්නේ. අද සිද්ධ කරන්නේ 57 වන දේශනාව. අවුරුදු 5කට ඊටම ආසන්න වෙලා තියෙනවා මේ පින්වත් පිරිස එකතු වෙලා මේ දේශනාවේ දායකත්වයෙන් ක්‍රියා කරන එක. දකුණු කොරියාවේ දැනට සේවයේ නිරතු මේ පුණ්‍යවන්ත දරු පිරිස
සුරේක නිලක්ෂ සංජය මදුක රුවන් තුෂාර ක්‍රිෂාන්ත මඩපාතගේ අසේල නදීශ යසපාල නදුක ක්‍රිෂානි සහන් සමන්ත මේ ගුණවත් දරු පිරිස තමයි අදත් මෙහි දායකත්වයෙන් ක්‍රියා කරන්නේ. ඒ නිසා ඔබට යහපතක්ම වේවා. නිරෝගී සම්පන්නිය චිරජීවනය ලැබේවා. ඔබේ රැකියා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දාන පාරමිතා එකමුතු වී සමාජිකයන්ගේ නමින් මිය පරලොව සපත් සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා. ඒ අයද සුඛිත මුදිත වේවා. ඒ වගේම මේ හැම කෙනෙකුගේම පවුල්වල සුජීවත්ව වාසය කරන මව් දෙමව්පියන් ආච්චිලා සීයලා සහෝදර සහෝදරියෝ කාටත් නිදුක් නිරෝගී බව සැලසේවා. ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත්තිය උදා වේවා. ඒ වගේම පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේටත් දේශකයාණන් වහන්සේටත් මේ කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී බව සැලසේවා. ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත්තිය උදා වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දිනාටම ධර්මාභෝධය වේවා. සදහම් දේශනාව නවම් පුන් පොහෝදා විචිත්‍රවත්ව දේශනා කොට වදාළේ දෙහිවර නදිමාල රූපසිංහ පාරේ පැනසර දහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය දර්ශනපති රාජකීය පඬිත විචිත්‍ර ධර්ම කතික මාලිම්බඩ පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේ. පින්වත් උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවායි පුණ්‍යානුමෝදනාවන් සිහිපත් කරමු. ධර්ම දානීය පූජා කිරීමේ උදාාර ආරමුණින් මේ මාසයේ පවත්වන්නා වූ ධර්ම දේශනාව හැටියට ඒ පින්වත් පිරිස විසින් පවත්වන 57 වන ධර්මානුශාසනාව හැටියටයි දාන පාරමිතා එකමුතු වේ ශ්‍රද්ධාවන්ත පින්වතුන්ලා මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කරන්ට යෙදුනේ. දාන පාරමිතා එකමුතු වේ පින්වත් සුරේක මහත්මයා, නිලක්ෂ මහත්මයා, ඒ වගේම සංජය, මදුක, රුවන් මහත්මයා, තුෂාර මහත්මයා, ඒ වගේම අසේල මහත්මයා, නදීශ මහත්මයා, යසපාල, නදුක, ක්‍රිෂානි, සහන්, සම්පත් යන ඒ පින්වත් පිරිස, ඒ වගේම ක්‍රිෂාන්ත මඩපාත මහත්මයා ඇතුළු ඒ හැම දිනාටම සෝසේ ධර්මාභෝධයේ පිණිස මේ ධර්ම දානමය කුසල හේතු වේවා. තව තවත් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වැඩි දියුණු කරගෙන ධම්මග ප්‍රගුණ කර ගන්නට ඒ හැම දිනාටම සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර සම්පත්තිය සැලසේවා. උතුම් ධර්මාභෝධය වේවා කියන අරමුණුයි නවම් පුර පසළොස්වක පොහොදා මේ උතුම් රාත්‍රී සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමාවටපත් කරන්නේ. හැම දිනාටම පින්වර පොහෝ දිනයක් වේවා. සම්මා සම්බුදු සරණයි.